ගොඩක් ඉස්සර මේ ලස්සන පළතුරු ගම හරිම සාමකාමී තැනක්. හැමෝම සමගියෙන් තමයි ජීවත් වුනේ. මේ දිය ඇල්ල තමයි ගමේ හැමෝගෙම ජීවය වුනේ. හැබැයි කාලයත් එක්ක ගමේ අය අතර තිබුණ සමගිය නැති වුණා. ඒ අසමගිය නිසාම ගමට ජීවය දුන්නු මැජික් දිය ඇල්ලත් හිටි හැටියෙම හිඳිලා ගියා. ගමේ වැඩිහිටි අන්නාසිසිය හැමෝම කැඳෙව්වේ ගමට උදා වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය කතා කරන්නයි. දරුවනේ, ඔයාලගේ අසමගිය නිසා ගමේ සෙනෙහස නැති වුණා. ඒ නිසයි අපේ මැජික් දිය ඇල්ල හින්දිලා ගියේ. දිය ඇල්ලට නැවත පණ දෙන්න නම් මීදුම් කන්දට ගිහින් රත්තරන් අඹ ඇටේ අරන් එන්න ඕනේ. රන්වන් අඹ ඇටේ ගන්න මීදුම් කන්දට යන්න කෙසෙල් අයියා ස්ට්‍රෝබෙරි නංගි නිර්භීතව ඉදිරිපත් වුණා. අපි දෙන්න කොහොම හරි ඒ රන්වන් අඹ ඇටේ හොයාගෙන එමු. ඔව්, අපි කොහොම හරි අපේ යාළුවෝ හැමෝම වෙනුවෙන් ඒක අරන් එමු. ඉතින් මේ දෙන්න රන්වන් අඹ ඇටේ හොයාගෙන මීදුම් කන්දේ ඇතුළටම ගියා. මේ අතරමඟදී ස්ට්‍රෝබෙරි නංගි දකිනවා බිම වැටිලා අසරණ වෙලා ඉන්න කුරුළු පැටියෙක්ව. තමන් ගාව තියෙන අන්තිම වතුර ටික වුණත් මේ කුරුළු පැටියට දෙන්න මේගොල්ලෝ කරුණාවන්ත වෙනවා. මේ අපි ගාව තියෙන අන්තිම වතුර ටික වුණත් මේ කුරුල්ලට ඒ ටික වටිනවා. කුරුළු පැටියටත් උදව් කරලා මේගොල්ලෝ ටික දුරක් යනකොට මේගොල්ලෝ දකිනවා අසරණ වෙලා ඉන්න කොස් මුත්තව. අන්න අතන කවුද වැටිලා ඉන්නව එන්න බලන්න. මේගොල්ලෝ කොස් මුත්තට උදව් කරපු නිසා රන්වන් අඹ ඇටේ ගාවට යන්න මැජික් පාරක් විවෘත වෙනවා. කෙසෙල් අයියා ස්ට්‍රෝබෙරි නංගි මේ මැජික් පාර දිගේ ඉදිරියටම ගියා. පාර කෙළවරේදී මේගොල්ලන්ට හම්බෙනවා ගිනි වලාකුළු රාක්ෂයව. රන්වන් අඹ ඇටේ තිබුණේ ඒ රාක්ෂයාගේ අතේ. මෙතනින් එහාට යන්න කාටවත් අවසර නැහැ. ඔයාලා ඕග අසමගිය තියනකම් මේ අඹ ඇටය මගේ ළඟයි. කලින් වතාවේ මේගොල්ලෝ උදව් කරපු කුරුළු පැටියා මේ වෙලාවේදී මේගොල්ලන්ට උදව් වෙනවා. නැහැ රකුසෝ, ඔබ වැරදි. මේ යාළුවෝ දෙන්න හරිම කරුණාවන්තයි. මම පිපාසයෙන් මැරෙන්න යන වෙලාවේ මට වතුර දීලා මාව බේරගත්තේ මේ දෙන්න. මේගොල්ලන්ගේ එකමුතුකමයි කරුණාවන්ත බවයි නිසා මේ දෙන්නට රන්වන් අඹ ඇටේ ගන්න පුළුවන් වෙනවා. රන්වන් අඹ ඇටෙත් අරගෙන කෙසෙල් අයියා ස්ට්‍රෝබෙරි නංගි හරිම සතුටින් ගම පැත්තට ඇවිදගෙන යනවා. අඹ ඇටේ දිය ඇල්ලට දානවත් එක්කම ගමේ ජීවය වුණ දිය ඇල්ල නැවතත් ප්‍රාණවත් වුණා. ගම ආයිමත් ලස්සන වුණා. එදායින් පස්සේ නම් පළතුරු ගමේ හැමෝම සමගියෙන් ජීවත් වුණා. දැන් පළතුරු ගමත් හරිම සාමකාමී. ඒ වගේම හරිම ලස්සනයි.